ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේ සිට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සමසත්කාරයෙන් ආරම්භ වීම නියමිතයි 13 වන කාන්තා එක්දින ලෝක කුසලන් තරගාවලිය. ඉතින් අදින් ආරම්භ වන මෙම ලෝක කුසලන් තරගාවලිය නොවැම්බර් 2 වෙනිදා පැවැත්වෙන අවසාන මා තරගෙන් තමයි නිමාටපත් වීම නියමිත තිබෙන්නේ. මෙවරද සුපුරුදු පරිදි කණ්ඩායම් 8ක් ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගනිද්දී තරඟ පැවැත්වෙනවා අවසාන මා තරගයේ සමගින් තරඟ 31ක්. ඒ අනුව ක්‍රීඩා කරන කණ්ඩායම් 8න් සෑම කණ්ඩායමකටම මූලික වටේ වෙන තරඟ 7 බැගින් ලැබෙන ක්‍රීඩා කරන්න එම තරඟ ජය ගන්න ආකාරය අනුව සටහනේ පෙරමුණ ලබා ගන්න කණ්ඩායම් 4 අවසන් පුර වටේට පිවිසෙද්දී එම තරඟ ජය ගන්න කණ්ඩායම් දෙක තමයි මෙවර පැවැත්වෙන 13 වන කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මා තරඟයට නොවැම්බර් 2 වෙනිදා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගන්නේ. ඉතින් දැන් බලමු ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළුව කණ්ඩායම් 8ක් ක්‍රීඩා කරන මෙම තරඟාවලිය තුළ ශ්‍රී ලංකාවට ලැබී තිබෙන තරඟ කාලසටහන සහ මෙම තරඟ කොහොමද ඔයාලට නැරඹීමට හැකියාව තියෙන කියලා. මේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අමතරව මෙම තරඟාවලිය නියෝජනය කරන සෙසු කණ්ඩායම් බවට පත් තිබෙනවා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශ සහ පාකිස්තානය කියන කණ්ඩායම් 8. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩා කරන පළමු තරඟය අද තිබෙනවා ඉන්දියාව සමගින්. ඒ ශ්‍රී ලංකාව වේලාවෙන් 3ට තමයි ආරම්භ වෙන්නේ. එම තරඟය ශ්‍රී ලංකාව වේලාවෙන් 5ට 3ට ආරම්භ වෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම් ක්‍රීඩා කරන මූලික වටේ දෙවන තරඟය තිබෙනවා ඔක්තෝබර් 2 වෙනිදා. ඒදී අපේ ප්‍රතිවාදීන් වෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායම සමගින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ 3 වන තරඟය ක්‍රීඩා කරන්නේ. ඒ ඔක්තෝබර් 11 වෙනිදා. ඒ වගේම සිව් වන තරඟය ක්‍රීඩා කරන නවසීලන්ත කාන්තා කණ්ඩායම සමගින් එම තරඟය තිබෙන්නේ ඔක්තෝබර් 14. ඒ වගේම ඔක්තෝබර් 17 වෙනිදා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමගින් ක්‍රීඩා කරන අතර ඔක්තෝබර් 20 වෙනිදා ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමගින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටය තුළ ක්‍රීඩා කරන අවසාන තරඟය තිබෙනවා ඔක්තෝබර් 24. ඒදී අපේ ප්‍රතිවාදීන් බවට පත් වෙනවා පාකිස්තානු කාන්තා කණ්ඩායම. දැන් බලමු මෙම තරඟ නැරඹීමට හැකි ආකාරය කොහොමද කියලා. දේශීය වශයෙන් මේ විකාශයති ලබාගෙන තිබෙන බවට ජාත්‍යන්තර තොරතුරු වාර්තා කොට තිබෙන්නේ මහරජා සමූහ ආයතන ලබාගෙන තිබවයි. ඒ අනුව සිරස ටීවී මාධ්‍ය ජාලයට අයත් TV1 ඔස්සේ මෙම තරඟාවලිය ඔයාලට නැරඹීමට අවස්ථාව උදා වෙද්දී ඩයලොග් TV පාරිභෝගික ඔයාලට හැකියාව තිබුණා ස්ටාර් ස්පෝර්ට් 1 channel අංක 68 වගේම ස්ටාර් ස්පෝර්ට් 1 HD channel අංක 120 ඔස්සේ මෙම තරඟ නරඹන්න. ඒ වගේම PO TV පාරිභෝගික ඔයාලට හැකියාව තිබෙනවා ස්ටාර් ස්පෝර්ට් හරහා තිබෙන නාලිකාව ඔස්සේ මෙම තරඟ නරඹන්න. ඊටත් අමතරව ජාත්‍යන්තර වශයෙන් මෙම තරඟ නැරඹීමට හැකි ආකාරය මෙන්න මේ ආකාරයෙන් තමයි දිස්වන්නේ. ස්ටාර් ස්පෝර්ට්, Joy Hotstar, Sky Sport, Super Sport, Willow Sport, Prime, ESPN, 10 Cricket, TSM වගේම ATN කියන නාලිකාවන් ඔස්සේ තමයි ඔයාලට මෙම තරඟ ජාත්‍යන්තර වශයෙන් නැරඹීමට හැකියාව තිබෙන්නේ. ඉතින් අද දින සිට ආරම්භ වන චමරි අතපත් ඇතුළු අපේ ක්‍රීඩා ක්‍රීඩා කරන 13 වන කාන්තා ලෝක කුසලාන තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබී තිබෙන තරඟ කාලසටහන වගේම තරඟ නැරඹිය හැකි ආකාරය මෙන්න මේ ආකාරයෙන් තමයි ඔයාලට ගෙනීමට හැකියාව තිබෙන. ඉතින් එන තරඟාවලිය උණුසුම තරඟ තතු එසෙනින් දැනගන්න රැඳෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්. ජය වේවා.